2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතට සංශෝධිත පනත් කෙටුම්පතක් පසුගිය අඟහරුවාදා මේ මාසේ 19 ආණ්ඩුව විසින් ඉදිරිපත් කෙරුවා. ඒ කෙටුම්පත සම්මත වෙලා තියෙන්නේ. මම හිතන කතානායකවරයා අස්සම් කරපුවාම පනතක් විදියට ළඟදීම එය ගැසට් කරලා ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම මේ පසුගිය අඟහරුවාදා මේ මැයි 19 ඉදිරිපත් කරපු මේ සංශෝධන පනත ඉතා වැදගත් වෙන මේ රටේ පුදු ජනතාවට. මොකද මෙච්චර කල් මේ රටේ පනත් හැදුනේ, එහෙම නැත්නම් මේ දේශීය ආදායම් බදු පනත් හැදුනේ, එහෙම නැත්නම් පනත් වල සංශෝධන එකතු කරුවේ ආදායම් බදු ගෙවන අය සම්බන්ධයෙන් තමයි මේ පනත් සහ සංශෝධන හැදුනේ. නමුත් මේ පසුගිය අඟහරුවාදා මේ 19 සම්මත වුණු පනත් කෙටුම්පත මගින් මේ රටේ බදු නොගෙවන මේ 90කට වඩා වැඩි බදු නොගෙවන සාමාන්‍ය ජනතාවට මේ ආදායම් බදු පනත අදාළ කරගෙන තියෙනවා. අපි දන්නවා මේ මෙච්චර කල් අපිට ගිණුමක් විවෘත කරන්න, එහෙම නැත්නම් ආදායම් බලපත්‍රයක් අපේ වාහනයකට අපි ගිහිල්ලා ගද්දි, එහෙම නැත්නම් ව්‍යාපාරයක් ලියාපදිංචි කරද්දී අපේ ටින් නම්බරයක් ඉල්ලුවේ නැහැ. නමුත් මේ සංශෝධිත බදු පනත මගින් මේ රටේ ආදායම් බදු නොගෙවන සාමාන්‍ය ජනතාවට අපි කිව්වොත් අවුරුදු 18ට වැඩි ජනගහණයෙන් අපි බැලුව සීට 70ක් 75ක් විතර ඉන්නවා. මිලියන 17ක් විතර ඉන්නවා ජනගහණයෙන් අවුරුදු 18ට වැඩි අය. මේ අවුරුදු 18ට වැඩි සිළු දෙනාටම තමුන්ගේ ඉදිනදා ජීවිතේ ආදායම් බලපත්‍රයක් ගද්දි, බැංකුවට ගිහලා ගිණුමක් විවෘත කරද්දි, ව්‍යාපාරයක් සාමාන්‍ය ප්‍රදේශයක කරලා ගිහලා ව්‍යාපාරයක් ලියාපදිංචි කරද්දි ඔවුන්ට ටින් නම්බරයක් අවශ්‍ය වෙනවා. මේක ඇත්ත වශයෙන්ම දැනට මේ ආර්ථික වශයෙන් පීඩාවට පත්වලා තියෙන ජනතාවට මම හිතනවා ඔවුන්ට තව දුරට මේ පීඩාවන්ට ලක්වීම සහ මේ ඔවුන්ගේ ජන ජීවිතය සංකීර්ණභාවයට පත් කරන දෙයක්. මොකද අපි දන්නවා බදු ක්‍රමයක හොඳ ලක්ෂණයක් තමයි මේ සරල වීම. නමුත් අපි දන්නවා මේ ටින් නම්බරය ලබා ගැනීම පහුගිය දවස්වල මේ ආදායම් බදු ගෙවන අයට පවා උන්ට ප්‍රාදේශීය කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය ඇවිල්ලා ගන්න ඕනේ. මම හිතන්නේ මේ රටේ ජනතාවගේ මිලියන 17කට ටින් නම්බරය අනිවාර්ය කිරීම මගින් ඒ ටින් නම්බරය ලබා නොගැනීම ඔවුන්ට සිරදඩුවම් ලැබිය හැකි ලක්ෂ 4ක් දක්වා දඩමුදලක් පැනවිය හැකි වරදක් කිරීම තුලින් මම හිතන්නේ මේ ආණ්ඩුව මේ ජනතාවට ලබා දෙන පීඩනය තවදුරටත් වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම අද මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම මේ ආදායම් බදු මගින් පහුගිය වසර 2025 වර්ෂයේ ආණ්ඩුව ට්‍රිලියන 5ක් බිලියන වලින් ගත්තොත් බිලියන 5049ක් අපි කෝටි වලින් ගත්තොත් එහෙම කෝටි 5,04,900 ආණ්ඩුව බදු විදියට උපයගෙන තියෙනවා අපේ රටේ ජනතාවගේ. ඒතකොට මේ කෝටි ලක්ෂ 5කට වඩා මේ ආණ්ඩුව ආදායම් බදු පහුගිය වර්ෂයේ උපයගෙන ජනතාව විදිය මොනවද කෙරුවේ? ආණ්ඩුවේ මැතිවතුරු කිව්වා භාණ්ඩාගාරයේ දැන් පිරලා ඉතිරලා තියෙනවා කියලා. ඒතකොට මේ ඉතිහාසයේ වාර්තාගත බදු ආදායමක් රාජ්‍ය ලබාගෙන මේ කෝටි 5,04,900ක් විතර මේ බදු ආදායමක් ආණ්ඩුව උපයගෙන මේ ජනතාවට ලබා දෙන සහන මොනවාද ඉදිරිපත් කරලා තියෙන නව සංවර්ධ ව්‍යාපෘති. අපි දන්නවා ජන ජීවිතයේ වෙන රටවල බදු වුණ අයකරන ලැබුවත් ඒ ආපසු ජනතාවට ලැබෙනවා සෞඛ්‍යයට, එහෙම නැත්නම් ජනතාවගේ අධ්‍යාපනයට, එහෙම ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා මේ මුදල ආපසු ලැබෙනවා. නමුත් මේ ආණ්ඩුව පසුගිය මේ බදු ආදායම මේ කෝටි ලක්ෂ 5ක් විතර බදු ආදායමක් කරා මේ බදු ආදායම තුලින් රටේ ජනතාවගේ සහනයක් ලබා දුන්න කුමක්? මොකද බදු ගෙවන අය බලාපොරොත්තු වෙනවා තමුන් ලබා දෙන ඒ බදු මුදලින් මේ රටට එහෙම නැත්නම් තමුන්ට ආපසු සමාජයේ දෙයක් ලැබෙයි කියලා. නමුත් එහෙම දෙයක් ලැබිලා නැහැ. ඔවුන් බොහොම සතුට උද්දාමයට පත් වෙලා තියෙනවා අපි ට්‍රිලියන 5ක විතර බදු ආදායමක් ලැබුවා කියලා. නමුත් ඒ ලැබුවට ජනතාවට ආපසු කිසි දෙයක් ලැබිලා නැහැ. ඒකින්ද මේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් කියලා කිව්වට අද මේ වන විට විශේෂම වෘත්තිකයන් මේ රට හැරෑම පටන් ගන්න තියෙන විශේෂයෙන් මේ බදු කරන නිසා විශේෂ බැංකුකරුවා ඔවුන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් වැටුපෙන් විශාල ප්‍රමාණයක් බදු සඳහා කැපෙනවා. ඒ හින්දා මේ රටේ වෘත්තිකයන් විශේෂම තරුණ වෘත්තිකයන් අද රැඳෙන්නේ නැතුව වුන් පෞල් පිටින් මේ රට හැරෑ යෑමේ තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒකින්ද විශේෂයෙන්ම රටක බදු ප්‍රතිපත්තිය හැදෙන්න ඕන අර මල නොතලා රොන් ගන්නවා. ඒ කියන්නේ මිනිසුන්ට ඒක බොහොම ආසාවෙන් සතුටින්ගේ බදු ගෙවිය යුතු. මොකද ඔවුන් වෙන රටවල වෙන්නේ ඔවුන් දන්නවා ඔවුන් ගෙවන බදු මුදලින් ආපසු සමාජයට රටට ඔවුන්ට ඒ දේවල් ලැබෙනවා කියලා. නමුත් අපේ රටේ මේ ට්‍රිලියන 5ක විතර බදු ආදායමක් ආණ්ඩු ලැබිලා කෝටි ගාණක බදු ආදායමක් ආණ්ඩු ලැබිලා මේ මුදලින් ජනතාවට ලබා දුන්න සහනය කුමක්? අපිට මතකයි මේ ආණ්ඩුව පත් වෙන්න කලින් ආණ්ඩුව කිව්වා ළමයිගේ ලිපි ද්‍රව්‍ය පොත්පත් සඳහා මේ වැඩි බදු ගහන්නේ නැහැ කියලා. බෙහෙත් සඳහා බදු අය කරන්නේ නැහැ කියලා. නමුත් අද එව්වා කතාවට පමණ සීමා වෙච්ච මේ අද ආණ්ඩුව අමතක කරලා තියෙනවා. අද මේ රජයේ බදු ප්‍රතිපත්තිය මේ රටේ සාමාන්‍ය ජනතාව තවදුරටත්
තාඩනයට පීඩනයට ලක් කරන බදු ප්‍රතිපත්තියක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද මේ තියෙන ආර්ථික අර්බුදය යටතේ ජනතාවගේ ආදායම් තත් අඩුවීම මත රජයේ අපේක්ෂා කරන බදු ආදායම් නොලැබෙන්න පුළුවන්. ඒකින්ද රජයේ බදු ප්‍රතිපත්ති සකස් විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනය ඇති වෙන විදිහට. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ බදු ප්‍රතිපත්ති යටතේ රටේ ව්‍යවසායකයන්ට සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඔවුන් විශාල පීඩනයක් ලක් වෙලා තියෙනවා. මොකද ඔවුන් බලශක්තිය සඳහා ඔවුන් විදුලිය සඳහා මුදලක් වෙන් කරන්න ඕන, රටුප් සඳහා මුදලක් වෙන් කරන්න ඕන. ඔවුන්ට වෙනත් පිරිවැය තියෙද්දි මේ විදිහට බදු ගෙවීම වැඩි වෙනකොට මම හිතන්නේ ඔවුන් කර්මාන්ත සිදු කිරීම, ඔවුන් නව ව්‍යවසායකයන් විදිහට කටයුතු කිරීම, ඔවුන් දිරිමත් කිරීමක් නෙමෙයි අධර්මත් කිරීමක් වෙන්නේ. ඒකින්ද මේ රජයට අපි කියනවා අවසාන වශයෙන් ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය තුළ මේ මිනිසුන් පීඩාවට පත් කරලා මුදල් ලබා ගන්නවා වගේම මේ කටයුතු වහම නවත්තන්න ඕන. ඒ වගේම මේ බදු ප්‍රතිපත්තිය සමග මේ රටේ නිෂ්පාදනය වැඩි වෙන, මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරන ආර්ථික වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව මේ රජයේ මිනිසුන්ගෙන් මුදල් සූරා කන්න ඉදිරිපත් කරන මේ බදු ප්‍රතිපත්ති මගින් තවදුරටත් මේ ආර්ථික පීඩනය හමුවේ මේ රටේ ජනතාව, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් ධෛර්යමත් බවට පත් වෙලා විශේෂම වෘත්තිකයන් මේ රට හැරදෑමේ යෑමේ තත්ත්වයකට පත් වෙනවා.